කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය. අපේ විශ්වවිද්‍යාල ඉතිහාසය ගැන කතා කරොත් අපේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ වර්ෂ 2000 දක්වා ඉතිහාසයට යනවා. ඉතින් වර්ෂ 2000 දී කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කෘෂි ප්‍රජා සේවා මධ්‍යස්ථානයේ විදිහට හම්බන්තොට වැලිගත්තේදී මේ පින්බිම ආරම්භ වෙනවා. ඒකේ වැදගත්ම සම්දිස්ථානය තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක් වෙච්ච මහාචාර්ය කනිකා හිරිකුඹුරේගම මැතිණිය විසින් මෙය කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත උපාධි ප්‍රදානය කරන විශ්වවිද්‍යා ආයතනයක් බවට පත් වෙනවා. ඉතින් එන්නෙතනින් සස් පෙළ හදාරලා එළියට එන සිසුන්ට පමණක් නෙමෙයි. නිවැරදි ප්‍රාමාණික දැනුමක් සහිත කෘෂි ක්ෂේත්‍රයේ නිරත වෙන්නන්ට පවා කෘෂි තාක්ෂණවේදී උපාධියක් අපේ ආයතනය විසින් පිරිනමන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා අපේ විශ්වවිද්‍යාලයේ 12 වන ශිෂ්‍ය කණ්ඩායම විදිහට වර්ෂ 2021 දී ඒ විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙනවා. ඉතින් මේ 12 වන කණ්ඩායම විදිහට සම්බන්ධ වුණ තැන ඉඳන් අද වසර 4ක් ගිහිල්ලා ඉවර වෙලා. ඉතින් අපි අද අපේ උපාධි සීලම අධ්‍යයන කටයුතු අවසන් කරලා අපි මේ පින්බිමෙන් නික්මෙන්න හදන මොහොත අපිට යම්කිසි මතකයක් තියෙනවා අපේ විශ්වවිද්‍යාලෙත් එක්ක. ඉතින් අපි ලංකාව පුරා විසිරෙච්ච පිරිසක් උතුර දකුණ නැගෙනහිර බටහිර මේ සියලු ප්‍රදේශයන් වලින් එකතු වෙච්ච අපි පිරිසක් සිංහල දෙමළ මුස්ලිම් වර්ග මේ හැමෝම අපි එකතු වෙලා එක පවුලක් වගේ අපි මේ ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයේදී න්‍යායික දැනුම විතරක් නෙමෙයි අපි ප්‍රායෝගික දැනුම අපි අක්කර 45ක් විතර ගොවිපලක් තියෙනවා. ඉතින් ඒ ගොවිපල දැනුම ඉතින් කෘෂි තාක්ෂණවේදී උපාධිධාරීට ලැබිය යුතු සියලුම දැනුම අපි විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තා. ඉතින් අද අපි නික්මෙන්න හදන මොහොත යම් කිසි දුකක් තිබ්බත් අපි ඉතාමත් සතුටින් මොකද අපිට කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිරිනම උපාධියක් එක්ක අපි එළියට යන්නේ. මේ ලෝකෙ තුල තියෙන්නේ යෑම් සහ ඒම් පමණයි. ඉතින් අපි මේ විශ්වවිද්‍යාලෙදින් එළියට යද්දි තවත් කණ්ඩායමක් ඇතුළට එනවා. ඒත් එනකොට අපේ විශ්වවිද්‍යාලය බලන් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් ඔහුගේ අයගේ ඒ විශ්වවිද්‍යාල මාතාවගේ සේවය ලබා දෙන්න. ஆண்டுகளுக்கு முன் ஒருவருக்கொருவர் அறியாத அந்நியர்களாக கனவுகளை ஏந்திய இதயங்களுடன் இந்த வாசலில் குமைந்த இந்த உறவு இன்று ஒட்டுமொத்த குடும்பமாக மாறி ஒன்று கூடியுள்ளது. இந்த பல்கலைக்கழக சுவருக்குள் நாம் கற்றுக்கொண்டது பாடங்களை மட்டுமல்ல, மாறாக புன்னகை நிரம்பிய தருணங்கள், கண்ணீரை மறைத்த போராட்டங்கள், உறக்கமில்லா இரவுகள், வெற்றியை கொண்டாடிய காலைகள் என ஒரு அழகிய கவிதையாக மாறியது இந்த பல்கலைக்கழக வாழ்க்கை. எமது வாழ்வுக்கு ஒளியூட்டிய தீபமாக எமது விரிவுரையாளர்கள் அமைந்தனர். நண்பர்கள் என்ற சொல்லுக்கு புதியதொரு அர்த்தத்தை கொடுத்தது இந்த வாழ்க்கை. වසරක සරසවි ජීවිතයේ අවසානය මෙලෙස අපි 12 වන ඒ කණ්ඩායම විදිහට අද දිනේදී සනිටුහන් කරන්නෙමු. ඉතින් මෙය අවසානයක් විදිහට දකින්න මා කැමති නෑ. මොකද කිව්වොත් මෙය අවසානයකටත් වඩා ආරම්භයක් වේවි බොහෝ ජීවිතවල. නන්නාඳුනන පිරිස් විදිහට මේ භූමියට පැමිණි අපි අද එක පවුලක් විදිහට මේ භූමියෙන් පියමන් කරනවා. ඉතින් අධ්‍යයන ජීවිතයට වගේම
නර්තනය, රංගනය, ක්‍රීඩාව, සමාජ සේවා බොහෝමයක් කටයුතු වල ප්‍රමුඛයන් විදිහට මේ භූමියේ 12 වන කණ්ඩායම අපි අද වෙනකොට නාමයක් තබා ඉවරයි. 12 වෙනි ඒ කණ්ඩායම කියන නම මේ භූමියෙන් කවදාවත් නොමැකෙන සටහනක් වේවි. සුබ පතන්නම් තව තවත් මේ භූමිය දරුදරියන්ගේ අධ්‍යාපනයට මෙන්ම ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් තවත් බොහෝ උපකාර කරන තොතැන්නක් බවට පත් වෙනවා. විශ්වවිද්‍යාලය තුළ වසර 4ක අධ්‍යයන කාලයක් හිමා කරනවා කියන එක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. මේ ආපු ගමන් මඟ තුළ අධ්‍යයනාංශය මෙන් අනධ්‍යාංශය සහ මේ විශ්වවිද්‍යාලය තුළ සිටින සියලුම සේවක මහත්මීන් අපට දක්වපු සහයෝගය මේ අවස්ථාවේ අමතක කරන්න බෑ. මේ විශ්වවිද්‍යාලයෙන් නික්මෙන මේ මොහොතේ අපගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායම්, අපගේ කනිෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායම් සහ අපට වචනකින් හරි සහයෝගයක් දැක්වූ සියලු දෙනාටම 12 වන ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් ස්තුතිය පුද කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් අවසරයි ඉක්මනින්